චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරීරෝ මෝරනා යාවනා ප්‍රේමයට කාරණා. Hi guys, කොහොමද ඔයගොල්ලන්ට? මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ව එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ සීතල නුවරඑළියට. අපි නුවරඑළියට ගියේ දවස් 3ක ට්‍රිප් එකක්. මේ මම ඔයගොල්ලන්ට කියන්නේ පළවෙනි දවසේ උදේ පාන්දර view එක. හැබැයි ඉතින් අපි මේ විලා එකට ආවේ ඊයේ දවසේ රෑ. ඔන්න බලන්නකෝ අපි නැවතිලා හිටියේ කොහෙද කියලා. අපි නැවතිලා හිටියේ Queens View කන්දෑල කියන විලා එකේ. මෙතනට පරිසරයත් බොහොම ලස්සනට පේනවා. ඉතින් හුලං කපොල්ල ළඟ නිසා සීතල නම් ගොඩාක් වැඩි. බලන්නකෝ මෙයාලගේ ගාඩන් එක කොච්චර ලස්සනයිද කියලා. මගේ පළවෙනි රාජකාරිය උනේ චිත්‍රයක් අඳින එක. ඔය තියෙන්නේ මම මේ විලා එකේ ඇඳපු පළවෙනි චිත්‍රේ. හැබැයි අන්තිම එක නෙවෙයි. ටිකෙන් ටික ඉර පායනකොට අවුව ටිකක් වැටුණට සීතලේ නම් අඩුවක් තිබුණේ නැහැ. ඔන්න මෙතන ඉඳලා තමයි අපේ ට්‍රිප් එක හරියටම පටන් ගන්නෙ. අපි මේ ඉන්නේ ග්‍රෙගරි පාක් එකේ. උදේවරුේ අපි ළඟ තිබුණ තැන් දෙක තුනකට ගිහිල්ලා හවස ග්‍රෙගරි පාක් එකට එනවා කියලා හිතාගත්තා. මේ වෙනකොට වෙලාව හවස 3ට විතර ඇති. මෙතන ඉඳලා තමයි ඇඩ්වෙන්චර් ට්‍රිප් එක පටන් ගත්තේ. බලන්නකෝ ග්‍රෙගරි වැව මැද්දට යනකොට අහස කොයිතරම්නම් ලස්සනට පේනවද කියලා. මේ චිත්‍රය දිහා නම් කොයිතරම් වෙලාවක් බලාගෙන හිටියත් එපා වෙන්නේ නැහැ. අපි මෙතනදී ගත්තේ ෆැමිලි බෝට් එක. ඉතින් මේකේ ඇත්තටම ගාන කීයක් වුණාද කියලා මට හරියටම මතක නැහැ. මගේ මතකේ හැටියට විනාඩි 20කට 3000 ගාණක් වුණා. ඉතින් ඉන්නේ අපි කට්ටිය. ළඟ එන සැනකෙලියට නුවරඑළිය යන ඔයත් මේක නම් මිස් කරගන්න එපා. යනකම් ඉතින් කෑග ගහ ගියා වුණාට මේ මතක ආපහු බලද්දී ආයෙ යන්න ආස හිතෙනවා. කොළඹ අහස යට හිර වෙලා ඉන්න අපි නුවරඑළිය වගේ පරිසරයකට ගියාම ඒ දැනෙන හැඟීම ඇත්තටම වචන වලට විස්තර කරන්න හරි අමාරුයි. මම හිතන්නේ ඔයත් මං එක්ක එකඟ වෙනවා ඇති. ඉතින් මේ බෝට්ටු සවාරිය යන හැමෝම තව මතක තියාගන්න ඕන දෙයක් තමයි වීඩියෝ කර ගියාට ඔයාගේ ෆෝන් එක පරිස්සම් කරගන්න. හදිසියවත් වතුරට වැටුනොත් එහෙම ආයෙ ගන්නව බොරු. මම හිතන්නේ මෙතන වැඩිපුරම හයියෙන් කෑ ගහන්නේ මම තමයි. බෝට්ටු පැදලා ඉවර වෙලා අපි පාක් එකේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. බලන්නකෝ මට කාවද හම්බුනේ කියලා. හුඟ කාලයක් තිස්සේ මාව අඳුරනවා වගේ මේ පුංචි යාළුවා මට අතට අත දුන්නා. ඉතින් මං එයාට කන්න පොඩි කෑමකුත් අරන් දුන්නා. බලන්නකෝ ආසාවෙන් කන ලස්සන. අපි වයසින් කොයිතරම් ලොකු මහත් වුණත් පුංචි කාලේ මතක තවම අපේ ඇඟ ඇතුලේ ජීවත් වෙනවා. එහෙම නේද?
නුවරඑළිය හුරු පුරුදු කෙනෙක් නම් මේ පරිසරය දකින පමාවෙන් මේ කොහෙද කියලා දන්නව ඇති. අපි මේ ඉන්නේ සඳතැන්නේ. අපේ ට්‍රිප් එකේ දෙවනි දවසේ මුලින්ම අපි ගියේ සඳතැන්නට. සඳතැන්නේ ගමන ටිකක් දුෂ්කරයි වගේ පෙනුනට හරිම සුන්දර ගමනක්. ඔයාට ඔයාගේ වාහන වලින් මෙතනට දිගටම එන්න බෑ. මෙන්න මෙතන නවත්තලා සෆාරි ජීප් එකක තමයි එන්න වෙන්නේ. සෆාරි ජීප් එකට රුපියල් 1000ක් ගත්තා. ඒ වගේම ඔයාට සඳතැන්නේ උඩ ගිහිල්ලා විනාඩි 20ක කාලයක් විතරයි ඉන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඉතින් ඒ විනාඩි 20ට චිත්‍රෙකුත් ඇඳලා වටපිටාවේ ලස්සනත් බලලා තමයි පිටත් වුනේ. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි නැවතිලා හිටපු විලා එකට. සඳතැන්නට ගිහිල්ලා ඇවිල්ලා අපි හවස් වරුවේ අඹේවෙල ෆාම් එක පැත්තෙත් ගියා. මට ඉතින් ඒ ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණාට ලස්සන මතක ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්වන්න. දැන් මේ ඔයා දකින්නේ අපි නැවතිලා හිටපු විලා එකේ රෑවරුව කොහොමද අපි ගත කරේ කියලා. මුලින්ම කියන්න ඕනේ අපි නැවතිලා හිටපු විලා එකේ ගාඩන් එක වගේම ඉන්ටීරියර් එකත් හරිම ලස්සනට පිළිවෙලට තිබුණා. ඔයාට පේනවා ඇතිනේ මේකේ ගාඩන් එක වගේම මේකේ ඉන්ටීරියර් එකත් හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේකේ ස්ටාෆ් එකත් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි නිසා අපිට අපේ නිවාඩු දවස් 3 බොහොම පහසුවෙන් එයාලත් එක්ක ගත කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ඕගොල්ලන් මෙතනට එනවා නම් බඩු ගෙනල්ලා දුන්නොත් ඒගොල්ලෝ ඕගොල්ලන්ට 3 වේල කෑම හැමත් හදලා දෙනවා. ඉතින් ඔයාට පුළුවන් Google Map එකේ Queensview කන්දෑල කියලා සර්ච් කරොත් එහෙම පහසුවෙන්ම මේ විලා එක හොයාගන්න. ඉතින් සැනකෙලියට නුවරඑළිය එන ඔයාට නවතින්න තැනක් හොයනවා නම් මෙතන try කරලා බලන්න පුළුවන්. ඉතින් අපි මෙතන නැවතිලා හිටපු දවස් 3ෙම ඒගොල්ලෝ අපිට කෑම හදලා දුන්නා. ඒ කෑම ඇත්තටම ගොඩක් රසයි. ඉතින් මගේ අත්දැකීමට අනුව ඔයාට බොහොම නිදහසේ මෙතනට ඇවිල්ලා ඔයාගේ නිවාඩු දවස් ටික ගත කරන්න පුළුවන් පරිසරයක් මේ විලා එකේ තියෙනවා. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයකට තිබුණේ මේ විලා එකේ සමහර රූම්ස් වල හීටර්ස් තිබුණේ නැහැ. ඉතින් ඔයා මෙතන බුක් කරනවා නම් කලින් කෝල් එකක් දීලා ඒ ගැන හරියට දැනගෙන යන්න කියන එකත් මතක් කරන්න ඕනේ. අපි ඉතින් මෙතන කාලා බීලා කාඩ් ගහලා සින්දු කියලා බොහොම සන්තෝෂෙන් රෑවරුව ගත කරා. ඊට පස්සේ පහුවදා උදේම අපි පිටත් වුණා ටිකක් විශේෂ ගමනක් යන්න කියලා. ඉතින් මම අපේ 3 වෙනි දවසේ අපි කරපු දේවල් වල වීඩියෝ එක මෙතන දාන්නේ නැහැ. ඒක මම වෙනම වීඩියෝ එකකින් ගේනවා කියලා හිතාගත්තා. මොකද අපි අන්තිම දවසේ ගියේ පට්ටිපොලට. පට්ටිපොල පරිසරය වගේම පට්ටිපොලදී අපි කරපු දේවල් තවත් ලස්සන වෙනම vlog එකකින් ගේන්න ඕනේ කියලා මට හිතුණා. ඒක ඉතින් ආර්ට් vlog එකක් වෙයි. එහෙනම් ඉතින් මගේ වීඩියෝස් හැමදාම වගේ බලන ඕගලන්ට thank you. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්.